ඔයාලට මතක ඇති දෙවැනි ලෝක යුද්ධ කාලේ හිරෝෂිමා නාගසාකි වලට ඇමරිකාවේ බෝම්බයක් දාලා තමයි ඒ ලෝක යුද්ධ නැවතුනේ. ඉතින් මේ පොතේ කියනවා හිරෝෂිමා නාගසාකි කියන්නේ ජෝඩුවක්ලු. කියන්නේ ආදරය කරන කපල් එකක්ලු. ඇමරිකාව කියන්නේ හතුරා. ඒත් එක්කම කියනවා ඉරහඳ කියන්නේ ජෝඩුවක්ලු. එතකොට තරු කියන්නේ ඉර හඳට දීපු තෑගිලු. අද අපි කතා කරන්න යන්නේ පොයට්‍රි බුක් සීරීස් එකේ දෙවැනි පොත ගැන. නම තමයි මෙන්න මේක. ආදරේ කියන්නම ඕනෙද? ආදරේ කියන්නම ඕනෙද ඉතින්? ඇත්තටම මම මේකේ මේ කලින් කතා කරා වගේ මේ පොතේ හරිම ලස්සන උපකල්පන එක්ක ආදරේ ගැන ලියවිච්ච පොතක්. ආදරේ විතරයි මේ පොත ඇතුලේ තියෙන්නේ කවිවල. එක එක ජාතිය ආදර කතා තියෙනවා. ගොඩක් ඒවා ලියවිලා තියෙන අපේ ජෙනරේෂන් එකට ගැලපෙන විදිහට. සෝෂල් මීඩියා හරහා ඇති වෙන ආදර කතා ඒව ගැන එහෙමත් මේක ලියවිලා තියෙනවා. මම හිතන්නේ ඒකට හේතුව මේකේ පොයින්ට් අපේ ජෙන් එකේ කෙනෙක් මේ නිසා වෙන්න ඇති. මේකේ තියෙනවා කවි 36ක්. එක එක ජාතිය මං කිව්වේ දිග කවි තියෙනවා, පොට කවි තියෙනවා. ඒත් එක්කම හිනා යන කවිත් තියෙන. ඒ කියන්නේ ගොඩක් සමහර ඒවා මේකේ අර හිනා යන විදිහට ලියවිච්ච කවි තමයි තියෙන්නේ. මම මේ කවිය කියවන්නම්. මේ කවිය විශේෂයි. මේ පොතේ නමටත් එක්ක ගැලපෙනවා. පොඩ්ඩක් ඉන්න කවිය හොයාගන්න ඕනේ. මෙතෙන් 33 වෙනි කවිය. මේකේ නම තමයි වචනෙන් දැනෙන්නම. ගොඩක් අය පුරුද්දට වාගේ කිව්වේ හෙන ගහනවද ආදරේ නම් කිව්වම. මං අහන්නෙම මහ ලොකුවට ආදරේ කියන්නම ඕනද වචනෙන් දැනෙන්නම. නෑ නේද? මේ තියෙන්නේ අර සෝෂල් මීඩියා වලින් හම්බෙච්ච කතාවක්. මේක හැබැයි පොඩක් දිගයි. මම මේකෙන් ටික ටික කියන්නම්. මේ තියෙන 14 වෙනි කවිය. තටු හංගාගත් සුරංගනාවක් දෝ සිත්වේ. සෝෂල් මීඩියාවෙන් දැකගත් ඔබේ රුව තටු හංගාගත් සුරංගනාවක් දෝ සිත්වේ. ඔබහට ඉන්බොක්ස් පණිවිඩයක් යැවීමට සිත්වේ. හායි කියා පණිවිඩයක් තියා මම සැනසෙ. ඔබගෙන් පැමිණි ප්‍රතිචාරය නෙත් දෙකේ දිස්වේ. ඔබ තැබූ පණිවිඩය දැක අමුතු සතුටකින් හද හිනෙහි. දෙදෙනාගේ විස්තර හුවමාරුවට අප දෙදෙනා සැරසේ. ඔබේ වයස කියූ විට මගේ හිත තිගැස්සේ. මට වඩා වැඩිමල් බව ඔබ විසින් පවසයි. දෙවියනේ ඇයි ඔබ කලින් නිපදුනේ යැයි මට කියවේ. නුගේ ගොඩ පන්ති ගියපු අයට එහෙම ලස්සන කවියක් තියෙනවා. මේක තමයි 9 වෙනි කවිය. ඒකත් චුට්ටක් දිගයි. නම තමයි ඔබ අතල්ලන් අපි ඉස්සර පියමැන්නේ. කියලා බලන්න. රෝමියෝ ජුලියට්ට ලියවිච්ච කතාවකුත් තියෙනවා කවියක් විදිහට. පොත පටන් ගන්නෙ හත් පැති මලේ කතාවෙන්. ඒක හරිම ලස්සනට ලියලා තියෙනවා. පැති හතෙන්ම ආදරය ඉල්ලන්නට තිබුණා තමයි කවියේ නම. පළවෙනි කවිය එක. මම දාන්න ෆොටෝ එකක්. ඒක කියවලා බලන්න. ඒකත් හරිම ලස්සනයි. ඉතින් ඒත් එක්කම මේ අන්තිම පිටුව තියෙනවා අපිට දැනෙන දේවල් ලියන්න. මේවා අර මේ ව්‍යංගයක් එච්චර ලියවිච්ච කවි නෙමෙයි. හරිම සරලව ලියවිච්ච කවි. ඒ කියන්නේ හිතන්න දේවල් නැහැ මේ කවිය ඇතුලේ. එක જાති ආදර කතා ගැන තමයි ලියලා තියෙන්නේ. යාළුකම් වලින් නැවතිච්ච ආදර කතා, ඒ වගේම අක්කා මල්ලි, ඒ වගේ සමවයස් ඒවත් තියෙනවා. ඉතින් මේ පොත ගැන අහද්දී ඔයාලට කවි සිතුවිලි එහෙම ආවනම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම මේ පොතත් කියවලා බලන්න හරිම ලස්සන පොතක්.